හතරවෙනි ප්‍රශ්නය විශාලත්වය මීටර් 9ක් සහ මීටර් 6ක් වූ විස්ථාපන දෙකක් එකතු කිරීමෙන් ලබාගත හැකි සංප්‍රයුක්ත විස්ථාපනයක් වන්නේ. එතකොට මේ දෙක එකතු කරලා අපිට හදන්න පුළුවන් විස්ථාපනයක් වන්නේ කීයද කියලා දීලා තියෙනවා. මීටර් 1, මීටර් 2, මීටර් 4, මීටර් 16 සහ මීටර් 20. හරි. අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ විස්ථාපනය කියන්නේ දෛශකයක්. මේ දෛශක දෙක භාවිතයෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන් සංප්‍රයුක්ත විස්ථාපනය මොන පරාසයකද පවතින්නේ කියලා. දශ මේක විශාලත්වයේ වැඩිම අගය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ දෛශික දෙකේ එකතුව මෙන්න මේ ආකාරයට පවතින අවස්ථාවක. එතකොට මෙතන සංප්‍රයුක්තයේ විශාලත්වය අපිට ගන්න පුළුවන් 9 ධන 6 මීටර් 15ක්. හරි. අපි ඊළඟට බලමු දෙවෙනි අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් මේ දෛශික දෙක භාවිතා කරලා අපිට ලබා ගන්න පුළුවන් අවම දෛශිකය වෙන්නේ මේ දෙකේ අන්තරය. මේ දෙකේ අන්තරය අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට පිටන අවස්ථාවක. එතකොට මෙතෙන්දී අපිට එනවා සංප්‍රයුක්තය මීටර 3ක් විදිහට. එතකොට මෙතන ඇත්තට විශේෂ කතාවක් තියෙනවා. දෛශික දෙකක් භාවිතයෙන් අපිට සෑදිය හැකි විශාලම සංප්‍රයුක්තය තමයි දෙකේ එකතු. සහ දෛශික දෙකක් භාවිතයෙන් අපිට ලබා ගන්න පුළුවන් අවම දෛශිකය තමයි මේ දෙකේ අන්තරය. එහෙනම් ඊළඟ විශේෂම දේ තමයි අපිට පුළුවන් මේ දෛශික දෙක භාවිතා කරලා මේ මීටර 15ත් මේ මීටර 3ත් අතර ඕනෑම දෛශිකයක අගයක් ලබා ගන්න. හරිද? මේ අකුරු ගැන වැඩි හිතන්න එපා. මේ ලියලා තියෙන්නේ මේ දෛශික දෙක භාවිතා කරලා අපිට හදන්න පුළුවන් විශාලම දෛශිකය 15, කුඩාම දෛශිකය මීටර 3. මේ 15 සහ 3 අතර ඕනෑම විශාලත්වයක් සහිත දෛශිකයක් අපිට මේ දෛශික දෙක භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් ගිහින් බලමු මොකද උත්තරේ වෙන්න ඕන කියලා. මීටර 1 ලබා ගන්න බෑ. මීටර 2 ඒක ගන්නත් බෑ. මීටර 4 පුළුවන්. මීටර 4 මේ දෙන්න අතර පවතින්නේ. මීටර 16 බෑ 15ට වැඩි. මීටර 20 බෑ. එහෙනම් මීටර 4 කියන එක තමයි ආන්සර් එක වෙන්න ඕන. ඒ අනුව උත්තරේ